ලංකාව ගැන කලකිරීම ඇති වෙලා තියෙනවා ගොඩක් සජන් වලට. යා කෝටාව 40%ක තරම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. නමුත් හේතු තියෙනවා නිෂ්පාදනාංශයට 50000 ගිය අවුරුද්දේ 72000ක් වගේ තිබුණා. කෘෂි කර්මාංශයට ගිය අවුරුද්දේ වගේම 10000ක ප්‍රමාණයක්. චිප් බිල්ඩින් අංශයට විවිධ ක්‍රමවේදයන් හරහා E7 විදියට විශේෂයෙන් වීසා කැටගරි වෙනස් වෙලා තියෙනවා. අයිබුවන්. ඉතින් මං හිතුවා අද මේ දවස්වල ගොඩක් කට්ටිය කතා කරනවා, මැසේජ් කරනවා, කෝල් කරලා අහනවා කෝටයි අඩුයි නේද? කෝටයි කියන්නේ රස්සාවල් අඩුයි නේද? අපිට රස්සාවල් හම්බ වෙන එක නැද්ද? ජොබ් නැති වෙයිද? ඔය වගේ ගොඩක් එක මේකේ නොකී ප්‍රශ්න තියෙන හින්දා මං හිතුවා අද කෝටයි ගැන පොඩ්ඩක් කතා කරන්න විස්තරයක්. 2026 අවුරුද්දට ඔන්න කෝටයි ගහලා තිනවා. 2026ට රැකියා කෝටාව 40%ක තරම් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් අපිට රස්සා නැති වෙයිද? ඇත්තට පොඩ්ඩක් කතා කරමු මේ ගැන. ඉතින් E9 කෝටා එක කියන්නේ E9 කෝටා කියන්නේ කොරියාවට විදේශ ශ්‍රමිකයන් නුපුහුණු ශ්‍රමිකයන් විදිහට බඳව ගන්න ප්‍රධානම ක්‍රමය EPS ක්‍රමවේදය හරහා. ඉතින් කොරියාවට ඒ වගේ බඳව ගන්නකොට අපිට යම් කිසි ප්‍රමාණයක් දෙනවා. මෙන්න මේ තරම් උපරිම ප්‍රමාණයකින් සේවකයන් පිරිසක් තමයි කොරියාවේ බඳවා ගැනීමට අවස්ථාව දෙන්නේ කියලා. ඉතින් රජය මගින් තමයි මේ විදිහේ කරන්නේ. එතකොට ඒ ප්‍රමාණයට අරත්ව තමයි ශ්‍රමිකයන් බඳවා ගැනීම කරගන්න ඕනි. 2022 අවුරුද්දේ 69000ක වගේ ප්‍රමාණයක්, 2023 අවුරුද්දේ 120000ක පමණ ප්‍රමාණයක් දුන්නා. ඉතින් ඒ වගේම තමයි 2024 අවුරුද්දේ 165000ක වගේ ප්‍රමාණයක් දුන්නා කෝටාවක්. මෙන්න මේ තරම් ප්‍රමාණයක් ඔයාලා බඳව ගන්න පුළුවන් විදේශ ශ්‍රමිකයන් කියලා E9 ක්‍රමවේදය හරහා E9 සේවකයන් විදිහට නුපුහුණු ශ්‍රමිකයන් විදිහට. ඉතින් ඒ විදිහට දීලා 2025 අවුරුද්දට 130000ක වගේ ප්‍රමාණයක් දක්වා පාත බැස්සුවා. දැන් ඔන්න 2026 අවුරුද්දට 80000ක පමණ ප්‍රමාණයක් තමයි බඳවා ගැනීමට අවස්ථාව දීලා තියෙන්නේ. මේකත් ඉතින් නිෂ්පාදනාංශයට 50000 ගිය අවුරුද්දේ 72000ක් වගේ තිබුණා. දීවරාංශයට 7000 ගිය අවුරුද්දේ 8500ක් වගේ ප්‍රමාණයක් තිබුණා. කෘෂි කර්මාංශයට ගිය අවුරුද්දේ වගේම 10000ක ප්‍රමාණයක්. ඉදිකිරීම අංශයට 2000ක්, ඒ වගේම සේවාංශයට 1000ක් කියලා ප්‍රමාණයක් තමයි. ඉතින් ඇත්තටම සේවාංශයේ විභාගය කරපු ලොකු පිරිසක් වෙබ් එකේ ඉන්න ලංකාවෙත් කරන්න දෙයක් නැහැ. එතකොට මේ විදිහට තමයි මේ කෝටාව හම්බෙලා තියෙන්නේ. එතකොට චිප් බිල්ඩින් අංශයට විවිධ ක්‍රමවේදයන් හරහා E7 විදිහට පුහුණු ශ්‍රමිකයන් විදිහට ගෙන්නුවා. ඒ හින්දා ඒකේ වැඩ කටයුතු ඉස්සරහදී තවදුරටත් සාකච්ඡා කරලා කොපමණ පිරිසක් බඳවා ගන්නවද කියන එක ගැන කොරියාව නිවේදනය කරයි ඉස්සරහට. එතකොට මෙච්චර මේ අඩු වෙන්න හේතුව තමයි ඉතින් බඳවා ගැනීම ප්‍රමාණය කොච්චර දුන්නත් 2023 24 වගේ අවුරුදු වල වැඩි සේවක ප්‍රමාණයක් ගත්තා. මොකද 2020 21 වගේ අවුරුදු වල රැකියාවලට ශ්‍රමිකයන් ගෙන්න ගන්න බැරි වුණා කොරෝනා වසංගතයේ හින්දා. එතකොට ලොකු හිඟයක් තිබුණා. සේවකයන් අඩු ප්‍රමාණයක් තමයි හිටියේ. ඉතින් ඒ අඩුව පිරිමසා ගන්න අවශ්‍ය හින්දා පසු කාලීනව 2023 24 වගේ අවුරුද්දවල වැඩි ප්‍රමාණයක් ගෙන්න ගත්තා. ඉතින් ඒ හින්දා තමයි වැඩි කෝටාවකුත් නිකුත් කරලා දුන්නේ ගෙන්න ගන්න අවස්ථාව ලබා දෙන රජය විසින්. නමුත් ඒ දීප ප්‍රමාණයන් සම්පූර්ණ වෙනකම්ම සේවකයන් ගෙන්න ගත්තේ නැහැ. 2025 අවුරුද්දෙත් දීප ප්‍රමාණයෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ගෙන්න ගත්තේ. 130000ක් දුන්නට ඒ තරමට ගෙන්න ගත්තේ නැති නිසා 2025 අවුරුද්දේ අගභාගයේ කිට්ටු වෙනකොට ඒ දීප ප්‍රමාණය 50%ක්වත් සම්පූර්ණ වෙන්න ගෙන්නගෙන තිබුණේ නැහැ කොරියාවට සේවකයන්. ඒ කියන්නේ රැකියා පුරප්පාඩු දැන් සම්පූර්ණ වේගෙන යනවා. ඒ වගේම තමයි මේකට තවත් හේතුවක් තියෙනවා. කොරියාවේ කොරෝනා කාලයේදී කොරෝනා වසංගතයේ තිබිච්ච කාලයේදී කොරියාවේ රැකියාව කරපු සේවකයන් හට වරප්‍රසාදයක් විදිහට තවත් අවුරුද්දක වීසා දිගුව ලබා දුන්නා. අවුරුදු 4 මාස 10ක සේවකයෙක් වෙනුවෙන් අවුරුදු 5 මාස 10ක් විදිහට අවුරුද්දක සේවා කාලයක් දුන්නා. ඉතින් ඒ අය තාම ඉන්නවා. දැන්ට උවමනාවට පිරිස බඳවගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හින්දා බඳව ගන්නවා අඩුයි. ඉතින් ඒ හින්දා කොච්චර කට්ටිය කිව්වත් මං හිතන්නේ කලබල වෙන්න ඕනේ දෙයක් තියෙනවා කියලා. මොකද සාමාන්‍ය ප්‍රොසීඩියර් එකට යන විදිහට සාමාන්‍ය රැකියාවල් ලබා ගන්න සාමාන්‍ය රැකියාවල් ලබා දෙන්න තරමටම තමයි ඉතින් කොරියාවේ මේ අවුරුද්දෙත් ඔය රැකියාවල් ලබා දෙන්නේ. ඉතින් අර හිඟ කාලයේදී වැඩි වැඩියෙන් පිරිස බඳව ගත්තා. ඒක වෙනයි. දැන් මම හිතනවා මේ 80000 දුන්නට 140කට අඩු 140ක ආසන ප්‍රමාණයකින් රැකියා කෝටාව අඩු වුණා කියලා කලබල වෙන්න ඕනි කියලා හිතන්නේ නැහැ මම නම්. මොකද මගේ මතේ. නමුත් හේතු තියෙනවා. විශේෂයෙන් වීසා කැටගරි වෙනස් වෙලා තියෙනවා. E7 වගේ වීසා වලට E7 4R වගේ වීසා කැටගරියක් හඳුන්වලා දීලා එතකොට හස්බන්ඩ් මෙහෙ වැඩ කරනවා නම් වයිෆ් ගෙනාලා වයිෆ්ට රැකියාවක් කරන්න පුළුවන් විදිහේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට E9 ශ්‍රමිකයෙක් තව ගෙන්නන එක අඩු වෙනවා. ඒ වගේම තමයි දැන් කොරියාවේ ඉන්න විදේශිකයෝ එයාලගේ
ජීවිතේ කොරියාවෙම ගත කිරීමට කැමැත්තෙන් වීසා වෙනස් කරගෙන දිගටම රැඳී ඉන්නවා. ඉතින් එතකොටත් තවත් ශ්‍රමිකයන් ගෙන්වීම අඩු වෙනවා. ඒ වගේම තමයි PR එක ගන්නත් යම් කිසි තරමකට හැකියාවක් තියෙනවා. මම PR එක ගැන වීඩියෝ එක ඉස්සරහට අනිවාර්යෙන් කරන්න. පර්මනන්ට් රෙසිඩෙන්සි එක ගැන අනිවාර්යෙන් වීඩියෝ එක ඉස්සරහට කරනවා ළඟදිම. එතකොට ඒ වගේ දේවල් හින්දා E9 ශ්‍රමිකයන් බඳවා ගැනීම අඩු වෙලා තියෙනවා. තව ඉතින් කොරියාවේ ආර්ථික අර්බුද සමහර දේවල් තියෙනවා. සමහර ආයතන ගොඩක් වැහෙන දේවල් තියෙනවා. ඒකත් පොඩි බලපෑමක් තියෙනවා. ඒ වගේම තමයි ස්ටඩි වීසා වලට එන ප්‍රමාණය දැන් එන්න වැඩි වෙලා තියෙනවා. ස්ටඩි වීසා වලට එන අය අවසානයේදී රැකියාවකුත් හොයාගෙන කොරියාවම නවතිනවා. ඉතින් ඒ වගේ දේවල් හින්දා තවදුරටත් E9 ශ්‍රමිකයන් බඳවා ගැනීම අඩු වෙනවා කියලා මතයක් තියෙනවා. මතයක් වගේම කතාව ඇත්ත. ඒ වගේම ලංකාවෙන් සමහරු කතා කරනවා ලංකාවෙන් වීසා ලංකාවෙන් කොරියාවට එන ප්‍රමාණය අඩුයි දැන් කියලා. ඇත්තම එහෙම අඩුවක් තියෙනවා. මොකද ගිය 2024 අවුරුද්දේ වගේ එහෙම සතිපතා පිරිසක් කොරියාවට ආවා. නමුත් දැන් 2025 අවුරුද්ද වෙනකොට ඒක ගොඩක් අඩු වෙලා තියෙනවා. 100ක වගේ ප්‍රමාණයක් ආවේ ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී පමණයි. 100ට වැඩි ප්‍රමාණයක් ආවේ එක සැරයකදී. දැන් එන ප්‍රමාණයත් සති දෙකකට සැරයක් විතර වෙනවා. එන කට්ටියත් 40ක් 50ක් වගේ දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි සමහර රටවල් වලින් ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නමුත් හැම රටකින්ම වගේ සේවකයන් එනවා දැන් අඩුයි. ඉස්සරත් දැන් නේපාලෙන් වගේ රටවල් වල ඉස්සර 100 200 300 වගේ සතිපතා ආවා. දැන් ඒක අඩු වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගෙත් එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් එන වාර ගන්න අඩු වෙලා නැහැ. හැම සතියකම අනිවාර්යයෙන්ම සමහරලාට බැජස් දෙකක් විතර එන වෙලාවලුත් තියෙනවා ලංකාවෙන් අඩු වුණාට. ඉතින් මේකට ලංකාවේ රජය වගේ කියන්න ඕනි. එහෙම නැත්තම් විදේශයන් යුක්තිකාරංශ වග කියන්න ඕනේ කියන එකටත් වඩා අපේම වගකීමක් තියෙනවා. කොරියාවේ රැකියාවල් වල ස්ථාවරත්වය වෙනුවෙන් කොරියාවට එන අපේ අයගේ හැසිරීම්, ඒ වගේම තමයි කොරියාවේ අපේ අයගේ වැඩ කරන වැඩපිළිවෙල අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට කලින් කොරියාවට ඇවිල්ලා කොරියාව මේ තත්ත්වය ලංකාව ගැන විශ්වාසයක් ඇති කරපු අපේ සහෝදරයෝ ගැන දැන් මම මේ කතාව කියනකොට ගොඩක් අය මගෙත් තරහ වෙයි. කමක් නැහැ. ඇත්ත කතාව මම මේ කියන්නේ ලංකාව ගැන කලකිරීම ඇති වෙලා තියෙනවා ගොඩක් සජන්නිම්ලට. දැන් නේපාලෙන් තමයි කොරියාවට වැඩිපුරම එන්නේ. නේපාලෙන් එන අය බේසික් වැටුපට උනත් මොන කට්ට උනත් කාගෙන ඒගොල්ලෝ වැඩ කරනවා. ඒ ආයතනයේ මිදගෙන ඒ ආයතනයෙන් යන්නේ නැතුව අන්නේ දේවල් වගේ හින්දා ආයතනවල නේපාල් අය වැඩිපුර ගන්න තත්ත්වයක් තියෙනවා, ගන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකයන් විතරක් ගන්න ආයතන තියෙනවා. අධික විශ්වාසයක් තියෙනවා ශ්‍රී ලාංකිකයන් ගැන. වෙන රටවල් වලින් අරගෙන පස්සේ ශ්‍රී ලාංකිකයන් විතරක් අරගන්න ප්‍රවණතාවයක් තියෙන ආයතනක් තියෙනවා. දවසක් HRD ගේ මහත්මයා මට කියනවා එයා ගිහිලා තියෙන ලංකාවේ කෙනෙක් ඉන්න කම්පැනි එක ප්‍රශ්නයක් විසඳන්න ඒ ගිය වෙලාවේ කියලා තියන්නේ ඒ කම්පැනි අයිතිකාරය සජන්නිම්ට ලංකාවේ කෙනෙක් ඔය හයිවේ එක තියෙන ෆ්‍රී මේ රෙස්ට් ඒරියා එකකදී හම්බෙලා ඒ ලංකාවේ කෙනත් එක්ක කතා බහ කරලා ඊට කලින් අරන් තිබුණේ නේපාලයේ අය ලංකාවේ අය ඇත්තටම කොච්චර හොඳද කියලා හිතිලා එයා ඊළඟ පාර එයා ලංකාවේ කෙනාට කියලා තියෙනවා හරි මම අනිවාර්යෙන්ම ලංකාවෙන් ගන්නම් ඊළඟ පාරෙන් ඉඳන් කියලා එයා ලංකාවෙන් කෙනෙක් ගෙනලා තියෙනවා. ලංකාවෙන් ගෙන්නපු කෙනා භාෂාව හරියට අමාරු හින්දා කොහොමද ඉතින් කොරියාවට ආපු ගමන් භාෂාව අමාරු විභාග කරා කියලා නැහැ. අමාරු නිසා එයාට මේ ස්වේච්ඡාවෙම කොරියාවේ ආයතනයේ එක් නිලධාරියෙක් කාමරයට ගිහිල්ලා කොරියන් උගන්වන්න පටන් ගන්න තියෙනවා. මේ කෙනාට මේක සෙට් වෙලා නැහැ ලංකාවේ අපේ කෙනාට. එයා කැමති වෙලා නැහැ එහෙම උගන්වනවට නම්මන සීන් වලට. ඊට පස්සේ එයාගේ යාළුවෝ වෙන ඉන්න තැන්වල දේවල් වලට එහෙම කතා බහ කරනකොට දේවල් වෙලා ඉතින් එයා කැමති නැතුව කම්පැනියට කම්පැනියත් එක්ක කේස් දාගෙන අර ගත්ත ඊට පස්සේ වටිනාකම නැති වෙලා ඒ සජන්නින් ඊට පස්සේ අපේ නිලධාරීතුමත් එක්ක කතා කරලා කියලා තිනවා මෙන්න මෙහෙමයි මම ගත්තෙත් මෙහෙමයි දැන් මේ ඉන්න කෙනා මෙන්න මෙහෙමයි මම මොකද මේකට කරන්න ඕනි කියලා වගේ ඊට පස්සේ අපේ ලංකාවේ කෙනාට පැහැදිලි කරලා දීලා පොඩ්ඩක් සෙටල් කරලා තිබුණා. ඉතින් ඒ වගේ එහෙම නැත්තම් තව ගොඩක් තියෙනවා ප්‍රශ්න. සමහරලාට දැන් මට හම්බුණා යාළුවෙක් මානුවල් 300කට වැඩිය පඩි තියෙනවා ආයතනයේ. හැබැයි මාස් දෙන්නේ නැහැයි කියලා කම්පැනියෙන් එයා ලියුම අරගෙන අයින් වෙලා තියෙනවා මාසෙටම ඕනනම් එයාට මාන් දෙකක් වගේ මුදලක් යයි මාස් ගන්න තමන්ගේ අතින් වියදමින්. ඉතින් ඒ වගේ පොඩි දෙයකට කම්පැනියෙන් අයින් වෙනවා කියන එකත් අපරාධයක්. ඒ වගේ දේවල් හින්දා කම්පැනි කලකිරෙනවා ලංකාව වෙනුවෙන්. ලංකාව ගැන සමහරු Wi-Fi ෆ්‍රී දෙන්නේ නැහැයි කියලා අයින් වෙලා තියෙනවා.
කාමරේ දෙන්නෙක් ඉන්නවා කියලා අයින් වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා අපිටත් කතා කරලා කියන අය ඉන්නවා වැඩක් නෑ අයියේ මේ කම්පැනි කාමරේ දෙන්නෙක් ඉන්නවා වයිෆයි එකව ෆ්‍රී දෙන්නේ නැහැ පඩි නම් අවුලක් නැහැ වැඩත් අවුලක් නැහැ ඒ වුණාට ඒ වැනි දහසේ ඉන්න තියෙන්න ඕන කියලා එහෙම කියන අය ඉන්නවා ඇත්තටම ඉතින් එතකොට ලංකාවේ නම ගිනින කොල්ලෝ ඉන්නවා කම්පැනි වල ඒ වගේම මේ වගේ වැඩ වෙන හින්දා තමයි ගොඩක් සමහර කම්පැනි ලංකාවෙන් ගෙනන එක නවත්තලම දාලා තියෙනවා තියෙනවා එක කම්පැනි එක මේ ළඟදී ආපු සෙට් එකක් ඒකට අරන් තියෙනවා ලංකාවෙන් 4ක්ද කොහෙද එකපාර එක බැජ් එකක් ආවේ ඒ බැජ් එකේ ආපු ඔක්කොම යන්න ඕනි කියලා තියෙනවා ඊට පස්සේ සජන්නින් කියලා තියෙනවා ආයි ලංකාවෙන් එන්න ඕනිත් නැහැ කියලා ඊට පරණ දෙන්නෙකුත් අයින් කරලා දාලා ආයි ලංකාවෙන් ඕනේ නැහැ කියලා තියෙනවා ඉතින් හිතලා බලන්න එතනම 6 දෙනෙක් කියන්නේ තව එයා කම්පැනියට තව කී දෙනෙක් ගන්න තිබුණාද ලංකාවේ අන්න ඒ වගේ තව කෙනෙක්ගේ හරි හේනියක් නේ හැබැයි කරන්නේ පුංචි පුංචි දේවල් වලට කම්පැනි මාරු කරලා කම්පැනිත් එක කම්පැනි මාරු කරේ නැත්නම් කම්පැනිත් එක රණ්ඩු වෙලා ලංකාව ගැන තියෙන හිත නැති කරන්නත් එපා මොකද අලුතෙන් එන කෙනෙක් ගොඩක් කෙනෙක් බාගද මේ ගැන මගෙත් එක තරහ වෙයි අවුලක් නැහැ ඉතින් අන්නේ වගේ දේවල් හින්දා සමහරලාට ලංකාව ගැන එන රැකියා ප්‍රමාණය අඩු වෙලා තියෙන තැන් තියෙනවා නමුත් ලංකාවේ විතරක්ම ගන්න කම්පැනිත් ඉන්නවා අපේ කම්පැනියත් ඒ වගේ තැනක් ලංකාවේ විතරයි ගන්න අපේ යම් කිසි කාලයකදී බංග්ලාදේශයෙන් කීප දෙනෙක් ගත්තා දැන් ඒක නැවතුණා දැන් ආයෙ ලංකාවෙන් විතරයි ගන්නෙ ඉතින් රැකියාව කෝටාවේ යම් කිසි අඩුවීමක් තියෙනවා ඉතින් අපේ ලංකාව තවදුරටත් රැකියාව කීපයක් හෝ ගන්න අපි try කරලා බලමු අපි උත්සාහ කරලා අපේ කම්පැනියට තව එක්කෙනෙක් හරි ලංකාවේ ගන්න පුළුවන් නම් try කරලා බලමු කතා කරලා සජන් මිලත් එක්ක ඒ වගේම තමයි ඉතින් කෝටාවේ අඩුවීම ඉස්සරහට හැබැයි ලොකු දෙයක් වෙන එක ලොකුවට වෙනස් වෙන්නේ නැතත් රැකියාව තව එන්න බලපායි මොකද දැන් කොරෝනා කාලේ අවුරුද්දක් වීසා එක හම්බෙච්ච අයත් තව ඉස්සරහට ඒගොල්ලොන්ගේ කාලය ඉවරලා යනවා ඒ වගේම තමයි හැම අවුරුද්දකම හැම මාසෙකම හැම දවසකම වීසා කාලය ඉවරලා යන අය ඉන්නවා ඉතින් ඒ නිසා විදේශ ශ්‍රමිකයන් නැතෝ කොරියාවේ කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ ඉතින් ඒ නිසා කොරියාවේ අනිවාර්යයෙන්ම E9 සේවකයන් අවශ්‍යයි කොරියාවට තව දෙයක් කියන්න තියෙනවා මට ඒකම කියන්න බැරුණා E8 වගේ කුෂිකාර්මික සීසනල් වීසා නිසාත් රැකියාවල් අඩු වෙනවා බඳවා ගැනීම අඩු වෙනවා ඒක දෙයක් තියෙනවා ඒකත් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉතින් 2022 අවුරුද්දේ 69000ක වගේ කෝටා එකක් තමයි කොරියාවේ දීලා තිබුණේ ඉතින් මේ අවුරුද්දේ තියෙනවා නමුත් 80000 ප්‍රමාණයක් මම හිතන්නේ මේක ලොකු පසුබෑමක් කියලා රැකියාවල් වලට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයගේ හිත බින්දෙන්න දෙයක් නෙමෙයි මේක කියලා මම විශ්වාස කරන්නේ මොකද ඒ අවුරුදු වලත් ආවා මේ අවුරුදු වලත් එනවා ගිය අවුරුදු වලත් ආවා කෝටාව දෙන්නේ මෙන්න මේ තරමෙන් ප්‍රමාණය ඉක්මවන්න බෑ මේතනින් මෙන්න මේ ප්‍රමාණයෙන් පහළ සේවකයන් පිරිසක් ගෙන්න ගන්න කියන එක තමයි විදේශ සංකමනයන් විදිහට විදේශ සේවකයන් ගෙන්න ගන්න කියලා තමයි රජයෙන් අවසර දෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණයක් ගත්තෙත් නැහැ. ගත්ත අවුරුදු තිබුණේ කොරෝනා වසංගතයේ තිබිච්ච කාලේ තිබිච්ච සේවක හිඟය පුරව ගන්න තමයි. ඉතින් 2026 අවුරුද්දේ කොරියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කොරියාවේ රැකියාවකට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වගේ කෝටා එක අඩු වුණා කියලා හිත බින්ද ගන්න දෙයක් නෑ ඇත්තටම වෙබ් එකේ ලංකාවේ දැන්ටත් කීප දෙනෙක් ඉන්නවා යම් කිසි ප්‍රමාණයක් ඉතින් වෙබ් රෝස්ටරෙන් අයින් වෙන එක සාමාන්‍ය දෙයක් අවුරුදු ගානක් තිබිලා ඒක සමහරු හිතනවා මේ රෝස්ටරෙන් අයින් වෙන නිසා අපි කරලා වැඩක් නෑ විභාගය කියලා ඉතින් එහෙමනම් ඉතින් අපිත් ඒ වගේ තමයි මම විභාගේ මම වෙබ් එකට වැහැල්ලා මාස කිහිපයක් වගේ ඇතුළත කොරියාවට ඇග්‍රීමන්ට් එකක් ආවා මට. ඒ වගේම තමයි 2024 අවුරුද්දේ එක්සෑම් ලියපු 2024 එක්සෑම් එක ලියපු 2004 ඉපදුණු කොල්ලෙක් මේ ළඟදී අපේ කම්පැනියකට ගත්ත සජන්නේ. බොහොම පුංචි කාලයක් තමයි මල්ලිට වෙබ් එකේ ඉන්න වෙලා තිබුණෙත්. ඒක ඉතින් කියන්න බෑ වාසනාව තමන්ගේ ලකුණු ගන්න ප්‍රමාණයත් එක්ක බලන වෙලාවලුත් තියෙනවා ලකුණු බලන්න නැති වෙලාවලුත් තියෙනවා ඒක සජන්නේ කැමැත්ත. ඉතින් ඒ දේවලුත් එක්ක ඉතින් කොරියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට මේ කෝටා එක අඩුවීම ගැන හිතන්න එපා කියලා කියන තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් ලොකු දෙයක් හිතන්න එපා. කෝටා එක අඩු වුණා කියලා ජයවා. ඉතින් ආයි වීඩියෝ එකෙන් හම්බෙමු.